සාමාන්‍යයෙන් මිනිස්සු ඝාතනයක් සඳහා පාවිච්චි කරන්නේ පිහියක්, කඩුවක්, යකඩ පොල්ලක් වගේ ආයුධයක්. ටිකක් සැලසුම් කරනවා නම් සමහරලාට විෂක් ශරීරගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් තුවක්කුවකින් වෙඩි තියන්න පුළුවන්. මේ වගේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ ඇතැම් මිනිස්සු ඝාතන සඳහා සර්පයින්ව පාවිච්චි කරලා තියෙනවා. මේකට කතා කරන්න ඕනේ මාතෘකාවක්. ගොඩක් වෙලාවට වර්තමානයේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා මෙහෙම සර්පයක් පාවිච්චි කරාම සාක්ෂි නැතුව ඝාතනයක් සිද්ධ කරලා අහුවෙන්නේ නැතුව වැරදිකාරයෙක් වෙන්න නැතුව ඉන්න පුළුවන් කියන එක. මේක කොච්චර දුරකට වර්තමානයේදී සාධාරණද කියන එක අද අපි කතා කරමු. මුලින්ම කියන්න ඕන මම මේ මාතෘකාව ගැන මගේ කලින් වීඩියෝස් වල තැන් තැන් වල කතා කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මම කියන්න ඕනේ ඝාතනයක් කියන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සහ මිනී මැරීමක් හැමතිස්සෙම එකක් නෙවෙයි. මේක දෙකක්. ඒක මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. මොකද ඔයාලා නීතිය පැත්තෙන් ඒක දැනගත යුතුමයි. මොකද හැම ඝාතනයක්ම හැම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ම මිනී මැරීමක් වෙන්නේ නැහැ කියන එක ඔයාලා දැනගන්න ඕනේ. ඒ හින්දා කලින් වීඩියෝ එකක් පුළුවන් නම් බලන්න. ඔයාලට ඒක සම්බන්ධව අයිඩියා එකක් එයි. මම මේ මාතෘකාව ගැන කතා කරන්න ගියාම මම ඉස්සෙල්ලාම හොයලා බැලුවා මේ වගේ සිද්ධීන් ලෝකේ වෙලා තියෙනවද කියලා. මට හම්බුනේ එකම එක කේස් එකක් ඔය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වල විච්ච ස්වාමි පුරුෂයෙක් තමන්ගේ භාර්යාව සර්පෙක් පාවිච්චි කරලා මරනවා. මෙයාව අහු වෙනවා. ඒකනේ අපි කේස් එක දන්නේ. දැන් මෙයාව අහුන්නේ නැත්නම් අපි ওই කේස් එක දන්නේත් නැහැ. එතකොට මට කියන්න බෑ ලෝකෙ සිද්ධිච්ච එකම කේස් එක මේක කියලා. මීට වඩා ඕන තරම් කේස් වෙන්නේ නැති අහුවිච්ච එක අපි දන්නවා. මෙන්න මෙහෙම මිනිස්සෙක් කරලා අහු වෙලා තියෙනවායි කියලා. මෙයා ඉස්ලාම ඔය සඳහා පාවිච්චි කරන්නේ මේ තිත්පොළංගු ඉන්නේ. ඔයාලා දැක්කලා තියෙනවා අර මම ෆොටෝ එකක් දාන්න. තිත්පොළගේ පාවිච්චියෙන් තමයි ඉස්ලාම කරන්නේ. ඊට පස්සේ ඔය කිං කොබ්‍රා මම දන්නේ යාලට සිංහලෙන් කියන වචනය මේ ඔය රාජනාගේ වෙන්නේ නැති. අර ලොකු නයි ඉන්නවා ඔයාලා දැකලා ඇති ඉන්දියාවල සාමාන්‍යයෙන් අඩි 12 15 දිග. ඒතර දෙවෙනි පාර පාවිච්චි කරන මෙයා ඒ වගේ සර්පෙක් කොහොම හරි වයිෆ් ඝාතනය කරන හැබැයි මෙයා අහු වෙනවා පොලිසියට ඊට පස්සේ අධිකරණයේදී වැරදිකාරයක් වෙනවා. එතකොට දැන් ඒක අහුවිච්ච එකනේ. අහුවෙන්නේ නැතුව මේ වගේ ඝාතන ලෝකෙ වෙලා නැති වෙන්න ඕනද? කියන්නේ වෙලා නැද්ද මේ වගේව? අතරම මම විශ්වාස කරනවා අනිවාර්යෙන් වෙලා ඇති ගොඩාක්. හැබැයි වර්තමානයේදී මට තියෙන ලොකු ප්‍රශ්න කීපයක් මේක සම්බන්ධයෙන්. මොකද අංක 1 සර්පෙක්ව අරගෙන තමන්ට අවශ්‍ය තමන්ගේ ටාගට් එකට ළඟා වෙන එක කොච්චර දුරකට වර්තමාන තාක්ෂණයත් එක්ක ප්‍රායෝගිකද කියන එක. ඒකට හේතුව දැන් ඔයා පිහියක් අරගෙන එහෙම නැත්නම් ඔයා තුවක්කුවක් අරගෙන මිනිස්සෙක් ළඟට ලං වෙන එෆර්ට් එකම එහෙම නැත්නම් ඒක ලං වෙන්න ඔයා කරනා වූ ක්‍රියාවලියම ඔයා සර්පෙක් ගතත් කරන්න ඕන. කියන්නේ දැන් සර්පෙක්ව දැන් අපිට පිහියක් වගේ නම් මිනිස්සයා දැනුවත් විදිනුත් අපිට පිහියෙන් අනින්න පුළුවන්. හැබැයි සර්පෙක්ව එහෙම කරන්න බෑ. ඒතර සර්පෙක්ව අරගෙන කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ව ඝාතනය කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට සිද්ධ වෙනවා අර අදාළ ඉලක්කය නිදාගෙන ඉන්නා වගේ තැනකට යන්න. හේතුව ඒ මිනිස්සයා හැරගෙන ඉඳි සර්පෙක් අරගෙන ගිහලා දෂ්ට කිරීමකින් ඝාතනය කරන්න හරි අමාරුයි. එතකොට මිනිස්සු නිදාගෙන ඉන්න තැනකට ඒ නිදාගෙන ඉන්නවා කියලා දැනගෙන ළඟා වෙනවා කියන එක වර්තමාන තාක්ෂණයත් එක්ක හරිම අමාරු දෙයක්. මොකද දැන් හැමතැනම CCTV තියෙන ඒ ගෙදර නොතිබ්බත් වටේ ගෙවල් වල CCTVs තියෙනවා. එතකොට ඒ වගේ වෙන් බේරිලා සර්පෙක් වගේ කෙනෙක් අරගෙන යනවා කියන එකක් පහසු නෑ. දැන් පීයක් වගේ නම් ඇතුලේ ගහගෙන ගියා කි දඟලන්නේ නැහැ. හැබැයි සර්පෙක්ව එහෙම අරගෙන යන්නත් බෑ. එහෙම අරගෙන ගිහිල්ලා දර්ශනයක් කරලා එතනින් පලා යෑම ඉතාමත් දුෂ්කර ක්‍රියාවලියක් වෙනවා. එතකොට මේක අතීතයේදී වගේ ප්‍රායෝගික වෙන්නේ නැහැ වර්තමානයේදී. ඒ වගේම වර්තමාන තාක්ෂණයේදී ෆොරෙන්සික් වලදී කියන්නේ අධිකරණ විද්‍යාවේදී ෆොරෙන්සික් සයන්ස් වලදී හොයන්න පුළුවන් සර්පයෙක්ගේ දෂ්ටනය මේක ස්වභාවික කියන්නේ නැචරල් බයිට් එකක්ද එහෙම නැත්නම් මේක බලකිරීමකින් සිදු කරන ලද දෂ්ටනයක්ද කියලා. ඒක සාමාන්‍යයෙන් ඔය දෂ්ටනේ සර්පයාගේ දත් දෙක පිහලා තියෙන දුර ඊට අමතරව ගැඹුර සහ ඇන්ගල් එක මත තීරණය කරන්න පුළුවන් මේක මේ බලකිරීමක සිද්ධ කරන ලද්ද ඝාතනයක්ද දෂ්ටනයක්ද එහෙම නැත්නම් ස්වභාවික සිද්ධ විච්ච දෂ්ටනයක්ද කියලා. මොකද හැම සර්පයම හැම වෙලාවෙම හැමතැනකම දෂ්ට කරන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ ලංකාව වගේ රටක හොයාගන්න පුළුවන් සර්පයි ගත්තාම ඉතාමත් ඉක්මනින් මරණය ගෙනත් දෙන්න පුළුවන් සර්පයිත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය කතා කරනවා ලංකාවේ මාරාන්තික විෂ තියෙන සර්පයි 5 දෙනෙක් ගැන. ඒ කියන්නේ කරවල්ලු දෙන්න, තෙල් කරවලා සහ මුදු කලවර මේ කරවලා ඊට පස්සේ පොළොංගු දෙන්න තිත්පොළඟ සහ වැලි පොළඟ අනිත් එක්කෙනා ණය. ඔය තිත්පොළඟ වැලි පොළඟ කියන එක්කෙනාගේ ඔය වැලි පොළඟ කියන එක්කෙනාව අපි දැන් ඔය ලිස්ට් එකෙන් අයින් කරලා ඒකට අපි කියනවා කුණ කට්ට කියලා. පොළොන් තෙලිස්සව දාලා තියෙනවා. ඒකට හේතුව මේ සාමාන්‍ය කියන්නේ මේ අවසාන කාලේදී මේ
වැලි පොළොන් දෂ්ටන හින්දා සිදුවෙච්ච ඝාතන වාර්තා වෙලා නැහැ. කියන්නේ වැලි පොළොන්ගේ විෂ එයාගේ කියන්නේ එයා දෂ්ට කරාම මිනිස්සෙක් මැරෙන්න පුළුවන්. හැබැයි අර ප්‍රායෝගික දෂ්ටන සිද්ධ වෙලා නැහැ ගොඩක් වෙලාවට. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක්ට පොළොන් තෙලිස් එක එහෙම නැත්නම් කුණ කට් එක අපේ භාෂාවෙන් කිව්වොත් කාපුවාම මිනිහෙක් මැරෙන්න පුළුවන්. හැබැයි මේ එහෙම මේ මරණ වාර්තා වෙච්ච අවස්ථා තියෙනවා. එහෙනම් අපි අර කුණ කට්ට එහෙම නැත්නම් පොළොන් තෙලිස්ව එතෙන්ට දාගෙන දැන් අර වැලි පොළොංගව එතනින් අයින් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඕනම සර්පෙක් කෑවට පස්සේ ලංකාවේ දැන් තියෙන වෛද්‍ය තාක්ෂණයත් එක්ක බේර ගන්න පුළුවන් වගේ තැනක තාක්ෂණය තියෙනවා. හැබැයි හැම දෂ්ටනයකම සාමාන්‍යයෙන් කරවල්ලන්ගේ දෂ්ටනයක් කරුණාම සාමාන්‍යයෙන් පැයකට වඩා වැඩි කාලයක් මනුස්සය ජීවත් වෙනවා කොහොමත් ප්‍රතිකාර නොකලා. හරිද? ඒ කියන්නේ ඕකේ වෙන ලොකු කතන්දර තියෙනවා වෛද්‍ය විද්‍යාත්මකව හොයලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බේරගත්තත් ලොකු හානියක් වෙන්න පුළුවන්. සමහර දෂ්ටන වලින් තියෙනවා. ඒ කියන්නේ බේරගත්තට වඩා හොඳයි මිය ගියා නම් වගේ හිතෙන වෙලාවල්. එතකොට මොකද ගොඩාක් ශරීරේ අපහසුතාවයකටපත් වෙනවා. ඒක මම කතා කරන්නේ නැහැ මේ වෙලාවේදී. එතකොට සර්පෙක් ගෙනල්ලා එතකොට මේ ඔයගේ ඝාතනයක් කරලා එයා එකපාරට නැගිට්ටොත් එහෙම ඒත් එවිඩන්ස් ගොඩක් ඉතුරු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය සර්පයි පස් දෙනා ගත්තාම ඔය සර්පයි පස් දෙනාගේ දර්ශන ආකාර පහ. මේක සර්ප විශේෂඥයෝ ගොඩක් දන්නවා. ඒ කියන්නේ අපි එහෙම දන්නේ නැහැ. ඒ වුණාට හොයලා බලන්න. ඕකේ ඒ කියන්නේ හැම කෙනාම එක විදිහට දෂ්ට කරන්නේත් නැහැ. එතකොට ඒ වගේ කෙනෙක්ව ඝාතනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා ලංකාව ඇතුළේදී. මේ කාරණා ඔක්කොම ගත්තාම ඒ කියන්නේ දැන් මම කිව්වේ ළඟා වීම අතිශය අපහසුයි. මම හැමදාම කියනවා වගේ ළඟා වීමේදී ඔයාලට සාක්ෂි පරිවේශනීය සාක්ෂි ගොඩාක් තියන්න වෙනවා. ඒ පරිවේශනීය සාක්ෂි ගොඩාක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අහු වෙනවා. මම මේ කියන්නේ අහු වෙනවා කියන එක. ඔයාලා කියන්නේ සාක්ෂි තියන්න වෙනවයි කියන එක. සාක්ෂි තියන්න වෙන. එතකොට ඝාතනය කළ දින පලායමත් ඒ වගේමයි. ඒ වගේම ඝාතනය අර හරියටම උනායයි කියන එක තහවුරු කරගන්නත් බෑ අපිට. දැන් අපි දන්නවා වෙඩිල්ලක් හරියට ඔලුවට ඇදුනොත් ගොඩක් දුරට මැරෙනවා. එහෙම නැත්නම් පිහියකින් හරියට තැනකට ප්‍රහාරයක් කළොත් අනිවාර්යෙන් මැරෙනවා. හැබැයි සර්පයා දාලා ගියාට පස්සේ අපි දන්නේ දර්ශනේ සිද්ධ වුණාද නැද්ද කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට ඒ ඝාතනය සම්බන්ධව එක අපහැදිලිතාවයකුත් තියෙනවා. එතකොට බැරි වෙලා හරි හිම ඝාතනය සිද්ධ වෙලා නැතුව ඒ මනුස්සයාට නැකිට්ටොත් එහෙම අනිවාර්යෙන් මේ ඝාතනය සිද්ධ කරන්න ගිය මනුස්සයා මෙහෙම කරද්දී අල්ලන්න පුළුවන්. එතකොට වර්තමානයේ තියෙන තාක්ෂණයත් එක්ක මම කියන්නේ ආසියාතික දුෂ්කර රටක වුණොත් ඇරෙන්න එහෙම නැත්නම් අප්‍රිකානු දුෂ්කර රටක වුණොත් ඇරෙන්න මේක ටිකක් අප්‍රායෝගික කියලා වචනයක් නැහැ කියලා කවුරු හරි මට කියලා තිබ්බා. ඒ කියන්නේ ප්‍රායෝගික නොවන ක්‍රමයක් වෙනවා. ඒතර මම හැමතිස්සෙම කියනවා මේක ඔයාලා එද්දි පරිවේශනීය සාක්ෂි දෙනවා. අනිත් දේ ඔයාලා හැමතිස්සෙම මාත් එක්ක තර්ක කරන දෙයක් තමයි ඔච්චර සාක්ෂි දෙනවා නම් ඇයි අල්ලන්න බැරි කියලා. මම අන්තිමට අදත් කියනවා ලංකාවේ අධිකරණයේදී ප්‍රශ්නගත වෙන්නේ වැරද්දක් කළාද නැද්ද කියන එක නෙවෙයි. වැරද්දක් කළාද නැද්ද කියන එක නෙවෙයි. කරපු වැරද්ද අල්ලගන්න පුළුවන්ද බැයිද කියන එක. එතකොට මේක සාධාරණ සැකයෙන් ඔබට කියන්නේ සැකයක් නැතුව ඔප්පු කිරීමේදී ඒක සෑහෙන දුරකට අපහසුයි. හැබැයි සාක්ෂි නොතිය යන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එතකොට සර්ප දර්ශනයක් ගත්තා මම ඔයාලට කලින් කිව්වා වගේ ෆොරෙන්සික් එවිඩන්ස් වලින් මේක හොයන්න පුළුවන්. ඒ වගේම කියන්නේ දර්ශනය බලලා ඊට අමතරව මෙයාගේ පැමිණීම සහ පලා යාම සම්බන්ධව මේවා කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය තිබ්බ මේක මේ පුහුණු කරපු සර්පයින් පාවිච්චි කරලා කරන්න පුළුවන් කියලා. ඒක නම් හරි අර ගොඩාක් ෆිල්ම්ස් බැලුවාම වෙන දෙයක් කියලා මට හිතෙන්නේ. සර්පෙක්ව පුහුණු කරලා දර්ශනයක් කරලා ආයෙ නැවත පලා එන්න වගේ පුහුණු කිරීමක් කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. සමහර ලාට ඉතින් අපි දන්නේ නැති උනාට වෙනත් සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔක කරන්න පුළුවන් ඇති. දන්නේ නැහැ මම. කියන්නේ ඇතිනේ සමහරවිට අපි දකින්න දේම කියන්නේ අපි විද්‍යාවත් එක්ක දකින්න දේම නෙවෙයි හැමතිස්සෙම ඇත්ත. මම ඒක සෑහෙන්න පිළිගන්නවා. මොකද විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සෙක් විදියට මම මේක හොඳටම දන්නවා. කියන්නේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ඒතකොට විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් බැරි දේවල් ගොඩක් මේකේ තියෙනවා. ඒතකොට ඒ වගේ ක්‍රම ඔස්සේ මේක කරන එක වෙන කතන්දරයක්. ඒක නවීන විද්‍යාවත් එක්ක ටැලි වෙන්නේ නැති වෙන කතන්දරයක්. එහෙම නැතු නවීන විද්‍යාවත් එක්ක නවීන සත්ත්ව පුහුණු කිරීම එක්ක අරගත්තට පස්සේ මට හිතෙනවා ඒකත් ටිකක් මේ ප්‍රායෝගික නොවන ක්‍රමයක්. මම හැමතිස්සෙම අර බාර තියනවා. කියන්නේ ඉඩ තියනවා විය හැකි හේතුව එහෙම සාම්ප්‍රදායික ක්‍රම ඇතැම් විට තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එතකොට මට කියන්න ඕනේ සාමාන්‍ය ලංකාව ඇතුලේ ඝාතනයක් සිද්ධ කරලා බේරලා ඉන්න එක හරි අපහසුයි. ඒක අධිකරණයේදී ඔප්පුවේදී වෙනස් ප්‍රශ්න වෙන්න පුළුවන්. මම කියන්නේ සාක්ෂි නොතියන එක අපහසුයි. ඒ හින්දා හැමතිස්සෙම නීතිගරුක පුද්ගලෙක් විදිහට ජීවත් වෙන්න. මොකද ඔයාලා දකින්න මේ දවස්වල හැමතිස්සෙම කලින් කරපු වැරදි වලට මිනිස්සු ඇතුළට ගිහලා සෑහෙන දුක් විඳිනවා. ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක්. මම දැක්ක මේ ළඟදී අර අපේ රඹුක් කැල
පවුල මැතුළට යනවා. ඒක නම් කියන්නේ අප දුන්නට පස්සේ අප ගෙවාගෙන සල්ලි නැතුව කොහොම හරි කේස් හැදෙනවා. ඊට පස්සේ මම දැක්කා යා දීපු එන්නත් වල සෑහෙන ප්‍රශ්න තියෙනවා. ලුණු වතුර දාලා දීලා තියෙනවා, නිකන් වතුර දාලා දීලා තියෙනවා. මට හිතාගන්න බෑ මිනිස්සු එහෙම කොහොමද කරන්න කියලා. ඒ වගේම තව ඉගෙන ගත්ත අයයි කියන වෛද්‍යවරයා, විශේෂඥ වෛද්‍යවරයා ජයවර්ධනපුර රෝහලට එන ඉන්ජෙක්ෂන් ටිකට, ඒ කියන්නේ මොකක් හරි බෙහෙතක් තමන්ගේ මාර්ගයෙන් වෙනම පෞද්ගලිකව විකුණලා තියෙනවා. ඉතින් මේවා නොවී යුතු දේවල්. ඒ හින්දා මැරෙන වෙලාවේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන මිනිස්සෙක් විදිහට මැරෙන්න ඕන නම්, කම මැරෙන්න ඒක අපි දන්නේ අවසාන මොහොතේදී කොහොම වෙයිද කියලා. මැරෙන්න නම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න. වැරදි කළොත් කවදම හරි අහු වෙනවම තමයි. ජය වේවා.